හායි යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට මම අද ඔයාලට අරගෙන ආවේ මෙන්න මේ නිර්මාණය හදන විදිය. ඉතින් මේ නිර්මාණය හදන්න ඕන වෙන්නේ ෆෝම් සීට්. ෆෝම් සීට් වලින් ලස්සන ඕකිට් එකක් හදන විදිය බලමුද? අපි ඉස්සෙල්ලාම ඕකිට් වල කොලය හදාගෙන ඉමු. මේ විදියට කොලයක් කපලා අරගෙන මෙහෙම ෆෝම් සීට් එකේ ඇඳගෙන අපි ඒක කපා ගමු. ඊට පස්සේ මේ විදියට අයන් එකේ තියලා රත් කරලා අපි පත්‍රාකාරව මේ විදියට පොඩ්ඩක් ඇදලා හැඩයක් හදාගමු. ඊට පස්සේ කටුවක් අරගෙන මේ විදියට ඒකේ දාර ටික ඇඳගමු. ඉතින් ඒ විදිහටම අපි මේකේ මලටත් ඕන කොටස් ටික මේ විදියට බ්ලොක් එකකින් ඇඳගෙන ෆෝම් සීට් එකේ තියලා කටුවකින් ඇඳගෙන මේ ආකාරයට කපා ගමු. ෆෝම් සීට් එකේ මේ විදියට අච්චුව තියලා අඳිනකොට පැන්සල් පෑන් වලින් අඳින්න එපා. මොකද ඒවේ පාර හිටිනවා. ඒ හින්දා. ඒකත් අපි මේ විදියට කපා ගමු. ඊට පස්සේ අපි ඒ හදාගත්ත මල් වල කොටස් ටිකත් මෙහෙම අයන් එකේ තියලා රත් කරලා ඒවත් හැඩයකට හදාගමු. ඉතින් ඊට පස්සේ පැස්ටල් කූරක් අරගෙන මේ විදියට පාට කරගෙන පුළුන් කෑල්ලකින් හරි පංච් කෑල්ලකින් හරි මේ විදියට පිහදා ගන්න. මැද කොටස පොඩ්ඩක් තද පාටට තියාගන්න. ඊට පස්සේ මේකෙත් අපි අර මල් රේණු වගේ නිකන් දාර ටිකක් ඇඳගමු. ඊට පස්සේ මේ වගේ කම්බියක් අරගෙන ඒ කම්බිය මේ විදියට එල් අකුර වගේ හිටින්න නමාගෙන ග්ලූ ගම් ටිකක් ගාලා මේ විදියට අලවගමු. ඊට පස්සේ මැද කොටසත් මේ විදියට මැද්දෙන්ම අලව ගන්න. ඒ විදියට අලවගත්ත මලේ නටුව අපි මේ විදියට ග්‍රීන් ටේප් එකක් අරගෙන ඔතා ගමු. ඊට පස්සේ අපි මේකේ මල් පොහොට්ටුව හදාගමු. මේ විදියට පුළුන් හරි පංච් කෑල්ලක් හරි අරගෙන ගම් ගාලා නටුවට තියලා අලවගෙන ග්‍රීන් ටේප් වලින් මේ විදියට ඔතාගමු. මේ විදියට හොඳට ඔතා ගන්න. ඊට පස්සේ අපි මේ වගේ ලස්සනට හදාගත්තු මල් පොහොට්ටු ටික මල් නටුවට මේ විදිහට ලස්සනට ඔතා ගමු. ඔයාලා කැමති හැඩයකට තියලා මේ විදියට ග්‍රීන් ටේප් වලින් ඔතා ගන්න.
ඉතින් ඊට පස්සේ මේ විදිහට මල් ටිකත් නටුවට තියලා ග්‍රීන් ටේප් වලින් ඔතා ගමු. ඔයාලට මේකට මල් ඕන තරම් ඔයාලා කැමති ප්‍රමාණයක් එකතු කරගන්න පුළුවන්. ඉතින් යාළුවනේ බලන්න ලස්සනයිද කියලා මම අද ඔයාලට ගෙනාවු නිර්මාණය. ලස්සනයි නම් ඔයාලත් මේක හදලා බලන්න. පැඳී සිටියට ස්තුතියි.